ඇත්ත කියව උඹ නේද කාංචනාට මගේ අර අවටියල් ගැන කියන්න ගියේ? පිස්සුද බං? මට වෙන වැඩ නැහැ කියලා හිතුවද? එහෙනම් කොහොමද කියන්කෝ කාංචන අනුරාධි ගැන දන්නේ? මම දන්නවද ඒක? මේ නිපුන් ඇත්ත කියවං. ඕන්නක නවත්තපන් බං මේ මූ එච්චර කිව්වේ නැහැ කියනවනම් ඌ කියලා නෑනේ. අපිට පිස්සුද බං? නෑ නෑ මූ තමයි කිව්වේ. වෙන කවුරුත් ඔය අනුරාධි ගැන දනන් හිටියේ නෑ. ඇත්ත කියපතෝ කිව්වනේ. මං කිව්වේ නෑ බං එකපාරක් කිව්වා විශ්වාස කරහන්කෝ. ඵලයන් බා යන්න. මට නම් තෝ සතපාකට සුවර නෑ. මූ තමයි කිව්වේ. මෙයා බලහන්කෝ මම මුට කොහොමද කියහන්කෝ කියන්න ඕනි තව තේරුම් ගන්න නෑනේ බං මූ. මේ මූ මෙච්චර කියන එකේ මූ කියලා නැතුව ඇති බං. තේරුම් ගනින්කෝ. නෑ නෑ මේ තමයි කිව්වේ. මම කිව්වේ නෑ ඕයි. හරි. බැත්ත කියන්නෙම නෑනේ. එහෙනම් අම්මා පල්ලා ගියා. මොකක්? අම්මා පල්ලා අරකට කිව්වේ නෑ කියා. අම්මා පල්ලා. හරිනේ දැන්? නෑ 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 එහෙම බෑ. අම්මා පල්ලා කාංචනාට අනුරාධි ගැන කිව්වේ නෑ කියා. අම්මා පල්ලා කාංචනාට අනුරාධි ගැන කිව්වේ නෑ. හරිද? මූ කියන්නේ. ඔය තියෙන්නේ දැන් අරනේ. අම්මා පල්ලා කිව්වා කියන්නේ ඇත්තම කන්නේ. හරි මචං. දැන් සුවර. මේ සෝරි මචං. එයා බැන්නට මුතු දන්න එපා. අන්න නේ. මේ විමේෂ්. උඹත් අම්මා පල්ලා කිව්වේ නෑ කියහන්. ඈ